අපි XLR ජැක් එක යොදාගන්නේ ඇම්ප් වල ක්‍රොස්ஓවර් වල මික්සර් වල ඉන්පුට් අවුට්පුට් සඳහා. උදාහරණයක් කිව්වොත් මික්සර් එකෙන් ඇම්ප් එකට දෙන්න ක්‍රොස්ஓවර් එකෙන් ඇම්ප් එකට දෙන්න අන්න ඒ වගේ දේවල් වලට XLR ජැක් එක භාවිතා කරනවා. XLR ජැක් ප්‍රධාන කොටස් දෙකකට බෙදෙනවා. ඒ තමයි XLR මේල් ජැක් හා XLR ෆීමේල් ජැක් ලෙස. මෙම ජැක් නිතරම භාවිතා කරන්නේ මික්සර් එකෙන් මියුසිකල් ඉන්ස්ට්‍රුමන්ට් වලට ඉන්පුට් කරන්න. මේ ජැක් වල TS වගේම TRS කියලා ජැක් එකකුත් තියෙනවා. TS බැලන්ස් ලෙසත් TRS අන්බැලන්ස් ලෙසත් හඳුන්වනවා. අපි මේ ජැක් හුඟක් භාවිතා කරන්නේ ඔක්ටපෑඩ් කීබෝඩ් වැනි සංගීත උපකරණ වලට. මෙම ජැක් වර්ග ප්‍රධාන කොටස් දෙකකට බෙදෙනවා ෆීමේල් ජැක් හා මේල් ජැක් ලෙස. උදාහරණයක් කිව්වොත් කීබෝඩ් එකට අවශ්‍ය ටෝන් ලැප්ටොප් එකක් හරහා ලබා ගැනීමට අවශ්‍ය වුවහොත් මෙම ජැක් මගින් එය සම්බන්ධ කරගත හැක. අපි මේ ජැක් වර්ගය AV ලෙසත් හඳුන්වනවා. මෙම ජැක් ඕඩියෝ සිග්නල් හා වීඩියෝ සිග්නල් ගෙන යාමට භාවිතා කරනවා. ඕඩියෝ මික්සර් වල සහ සමහර ඇම්ප්ලිෆයර් වල මෙම ජැක් භාවිතා කරනවා. කම්පියුටරයක් සහ ඉලෙක්ට්‍රොනික ඩිවයිස් එකක් අතර සංනිවේදනය පවත්වා ගැනීමට මෙම ජැක් අපි භාවිතා කරනවා. මෙම ජැක් වර්ගයත් අපි දත්ත හුවමාරු කිරීමට භාවිතා කරනවා. AD-AT නමින් හඳුන්වන මෙම ජැක් එක අපි රෙකෝඩින් වැඩ කටයුතු වලට භාවිතා කරනවා. ඇම්ප්ලිෆයර් හා බෆර් සම්බන්ධ කරන විට මෙම ජැක් එක භාවිතා කරනවා. මම හිතනවා ඔයාලට ජැක් ගැන හොඳ අවබෝධයක් එන්න ඇති කියලා. channel එක subscribe කරලා නැත්නම් දැන්ම subscribe කරන්න. ඔයාලට වීඩියෝ එකක් දාපු සැනින් notification එකක් වදිනවා. එහෙනම් තවත් වීඩියෝ එකකින්